ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා නිල්මීස් ලයිව් YouTube channel එකට. ඉතින් බලන්නකො මගේ අතේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මේකට කියන්නේ දඬුවල් බෑය කියලා. මම මේකේ නම අහලා තිබුණට ඇත්තටම දැකලා නම් තිබුණේ නැහැ. ඉතින් තාත්තා තමයි වත්තපල්ලෙහා තිබුණා කියලා ගෙනල්ලා පෙන්නුවේ. මේක මේ වදේ වගේලු. මේකේ පැණි තියනවලු. නමුත් දැන් අපි මේක අපිට හම්බ වෙනකොට නම් පැණි තිබුණෙත් නැහැ. ඒකේ සත්තු හිටියෙත් නැහැ. ඉතින් ඔයා මේ ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තට මේක මේ වදයක් වගේ නේද? ඉතින් අද මට ගොඩක් සතුටු දවසක්. හේතුව තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ මම කැමතිම දේ කරන්න. ඒ තමයි දානි වේලක් සකස් කරන්න. ඉතින් ඇත්තටම මගේ හොබි එක දානය දෙන එක. ඉතින් අද මං හිතුවා ළමා නිවාසෙට කෑම වේලක් දෙන්න ඕනේ කියලා. ඉතින් බහුතිකව දානය දෙනවා වගේම අපිට පුළුවන් අපේ දැනුම මොනවා හරි සේවාවක් ඒ වගේ දෙයක් දානය විදියට ලබා දෙන්න. ඉතින් ඒ ගැනත් මම ඔයාට විශේෂ පණිවිඩයක් කියන්න තමයි ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එන්නකො බලන්න මම මොනවද හදාගත්තේ කියලා. පරිප්පු හින්දලා සෝයා මීටුයි හාල් මැස්සු බැදනුයි දෙල් මැල්ලුනුයි. ඉතින් ඊට අමතරව මම පපඩම් ටිකකුත් බැදගත්තා. රතු කැකුළු බත්. ඔන්න ඔය ටික තමයි අද කෑම වේල. ඉතින් තනිකරම ගමේ මෙනු එකක් තමයි ගමේ ආහාර වලින් තමයි මේ මෙනු එක මම හදාගත්තේ. ඉතින් ඒකට විශේෂම හේතුව මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. මොකද ඒ දරුවන්ට මේ වගේ ආහාර වේලක් කන්න ලැබෙන අවස්ථාව අඩුයි. මොකද ගොඩක් වෙලාවට රයිස් වගේ දේවල් තමයි එයාලට ලැබෙන්නේ. මොකද හැමෝම ළමා නිවාසයකට වගේ කෑම වේලක් දෙන්නේ විශේෂ අවස්ථාවකටනේ. අන්න ඒ නිසා. ඉතින් ඔන්න ඔය ටික තමයි මම හදාගත්තේ. මේ තමයි මගේ කෑම ටිකේ ෆයිනල් ලුක් එක. මේවා හදන විදිහ නම් මම වීඩියෝ කරගත්තේ නැහැ ඇත්තටම. උයන්නයි වීඩියෝ කරන්නයි දෙකම කරන එක හරිම අමාරුයි ඇත්තටම. එහෙනම් ඉතින් දැන් මම හදන්නේ අර කියනවායි කියපු විශේෂ පණිවිඩය ඔයාලට මතක් කරන්න. ඒ තමයි මම භෞතිකමය වශයෙන් දානය දෙනවානේ. මට හිතුණා මම වෘත්තියෙන් ගුරුවරියක් නිසා මට තවත් දානයක් දෙන්න පුළුවන්. ඒ තමයි මගේ දැනුම. මගේ දැනුම YouTube channel එක හරහා දානයක් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ගොඩක් ඒ ගැන හිතුවා කොහොමද මේ ඉංග්‍රීසි ලෙසන් එක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. එතකොට තමයි මට ප්‍රේසස් කියන දේ මතක් වුණේ. මොකද ප්‍රේසස් වලින් පුළුවන් ඔයාට කෙටි කාලීනව වැඩි දැනුමක් ලබා ගන්න. ඉතින් මම ගොඩක් හිතුවා කොහොමද මේ ලෙසන් එක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. අපිට ඉංග්‍රීසි වලින් මොනවා හරි අදහසක් ප්‍රකාශ කරන්න ඕන නම් පහසුවෙන්ම කරන්න පුළුවන් විදිහක් තමයි ඉගෙන ගන්න පුළුවන් විදිහක් තමයි ප්‍රේසස් ඉගෙන ගන්න එක. ඉතින් වචන දෙකකින් තුනකින් අපිට පුළුවන් අපේ අදහස හරිම පහසුවෙන් ප්‍රකාශ කරන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ හැම වීඩියෝ එකක් එක්කම ඉංග්‍රීසි ප්‍රේසස් දෙකක් ඔයාලට කියලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් අද ඉඳන් අපි මේ ඉංග්‍රීසි ක්ලාස් එකත් ස්ටාර්ට් කරනවා. හරි එහෙනම් ක්ලාස් එක ස්ටාර්ට් කරනකම් යමුකෝ බලන්න අපේ දාන වැඩ කටයුතු කොහොමද කියලා. දැන් ඔන්න අපි පාසල් ටික හදන ගමන් තමයි ඉන්නේ. අපි ඇත්තටම මට මතක හැටියට පාසල් 23ක් වගේ හැදුවා. අපි මේ කෑම ටික දරුවෝ ඉස්කෝලේ ඇරිලා එන්න කලින් ළමා නිවාසෙට ගෙනිහින් දෙන්න ඕනේ. එහෙනම් ළමයි ඔයාලා ලෑස්තිද අද ඉංග්‍රීසි ක්ලාස් එකට? එහෙනම් පොත් පෑන් අරගෙන එන්නකෝ මේ පැත්තට. නෑ විහිළුවක් කළේ.
අපේ ඉංග්‍රීසි ක්ලාස් එකට පොත් පැන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ මම කියලා දෙන phrases දෙක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ daily life එකට ඒ phrases එකතු කරගන්න. එච්චරයි. එහෙනම් යමුකෝ ක්ලාස් එක පැත්තට. අද මම ඔයාට කියලා දෙන phrases දෙක මොනවද කියලා බලමු. I agree with you. I agree with you. මම ඔයත් එක්ක එකගයි. ඔයාට කියන්න අවශ්‍යයි නම් මොනවා හරි දෙයකට දරුවන්ට වෙන්න පුළුවන්, හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, යාළුවෙක්ට වෙන්න පුළුවන්. ඔයා ඒකට එකඟ වෙනවා කියලා ඔයාට කියන්න පුළුවන් I agree with you. I agree with you. දෙවැනි එක තමයි දෙවැනි phrase එක තමයි take your time. Take your time. ඔබේ වෙලාව ගන්න. මේක අපිට භාවිතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවා කියන්නකෝ. එතකොට එයා උත්තර දෙන්න කලබල වෙනවා. දරුවගෙන් ඇහුවා කියන්නකෝ. එතකොට එයා කලබල වෙලා උත්තර දෙන්න හදනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් take your time. Take your time. කලබල වෙන්න එපා. ඔයාගේ වෙලාව ගන්න කියන එක. ඒ වගේම තමයි මොනවා හරි වැඩක් කරනවා නම් කලබලෙන් එතකොට කියන්න පුළුවන් take your time කියලා. ඉතින් අද දවසේ මම ඔයාලට කියලා දුන්න phrases දෙක තමයි I agree with you. මම ඔයත් එක්ක එකග වෙනවා. Take your time. ඔබේ වෙලාව ගන්න. ඉතින් මේ phrases දෙක ඔයා හොඳට practice කරලා ඔයාගේ දරුවෝ එක්ක, ඔයාගේ husband එක්ක, ඔයාගේ family එක නිවස ඇතුලේ, ගේ ඇතුලේ කතා කරන්න පටන් ගන්න මේ වගේ දේවල්. එතකොට මොකද ඔයා සමහරට ඔයාගේ දරුවෝ මේ දේවල් දන්නේ නැහැනේ. ඉතින් ඔයා ඒ දේ යූස් කරනකොට දරුවන්ටත් ඒ දේවල් නිකම්ම මතක හිටිනවා. ඉතින් ඒ හින්දා මම ඊළඟ වීඩියෝ එකකින් අලුත් phrases දෙකක් ගේනකම් මේ දෙක හොඳට ප්‍රැක්ටිස් කරලා මතක තියාගන්න. හරිද? ඉතින් මම කැම ටිකක් බැඳගෙන my husband මේ ඉක්මනටම ළමා නිවාසයට යන ගමන් තමයි ඉන්නේ. අපි මෙයාලට ඩෙසර්ට් එක විදිහට අද ගත්තේ යෝගට්. මම ළමා නිවාසය ඇතුලේ කිසිම දෙයක් වීඩියෝ කළේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ඒකේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්න පුළුවන් නිසා. අපි දෙන්න එන ගමන් මෙන්න මේ ලස්සන තැනක් නවත්තලා චුට්ටක් ඉඳලා ආවේ. ඉතින් එතන මේ වගේ බලන්නකො ලස්සන තාරාවොත් ඉන්නවා. අපි ගොඩක් වෙලාවට රැට මෙතෙන්ට එනවා. මේ කටියට කෑමත් අරගෙන. ඉතින් අර හරි කැමති කන්න පාන් බත් ගොඩක්ම කැමති එළවලු කන්න. ඉතින් පාරායිනේ තියෙන හරිම ලස්සන තැනක්. හරිම මනසට සුවදායක හැඟීමක් තමයි දැනෙන්නේ මේ වගේ තැනක ටිකක් වෙලා ඉන්නකොට. ඉතින් විශේෂම දේ තමයි මෙතන පැය 24ම පිරිත් දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සමන්දේව ප්‍රතිමාවක්. ඉතින් මම අද දවසේ කරගත්ත මේ පින සමන්දේවියන්ටත් අනුමෝදන් කළා. ඒ වගේම තමයි නිල්මීස් ලයිෆ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවන්ටත් මේ පින් අනුමෝදන් කරන්න මම අමතක කළේ නෑ. අපි හැමෝගෙම ජීවිත සමන්දේවි හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දෙන්න මේ හරිම සතුටින් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මතකද අද මම කියලා දුන්න phrases දෙක? I agree with you. මම ඔයා සමග එකඟයි. Take your time. ඔබේ වෙලාව ගන්න. ඉතින් මේ දෙක හොඳට ප්‍රැක්ටිස් කරන්න මම අලුත්ම phrases දෙකක් එක්ක lifestyle log එකක් අරගෙන එනකම් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.